ආයුබෝවන් සියලු දෙනාට මැණික් ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්න දරුවෙක් නම් අද මේ වීඩියෝ එක ඉවෙනතුරු නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ඔයගොල්ලෝට ලොකු දේවල් ටිකක් දැනගන්න පුළුවන් අද වීඩියෝ එකෙන්. අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා ළමයි අහන ප්‍රශ්න දෙකකට උත්තරයක් දෙන්න. එකක් තමයි ඇයි මම රන්ති වල එන ළමයිගේ මූණවල් දාලා වීඩියෝ හදන්නේ නැත්තේ? පළවෙනි උත්තරය තමයි දරුවන්ගේ පන්තිට සහභාගී වෙන දරුවන්ගේ මූණවල් දාලා මට සල්ලි ඉපීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම ක්ලාස් කරන්නේ මගේ තියෙන දැනුමෙන්. එතකොට පන්ති වලට සහභාගී වෙනවා නම් මම දෙන දැනුම ඒ දරුවන්ට හොඳටම ඇති. මොකද ඒගොල්ලෝ දන්නවා මම මොනවාද පන්ති වල ළමයට උගන්වන්නේ කියලා. එතකොට කිසිම අවස්ථාවක් නැහැ මට වීඩියෝස් හදාද ළමයිගේ අනන්‍යතාවය එළියට දාන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒක තමයි පන්තියේ ළමයින්ගේ මූණවල් වහලා ෆොටෝස් දාලා තියෙන්නේ. එතකොට හැම දරුවෙම ඉන්නේ පන්තියට නොමිලේ ඉගෙන ගන්න නෙමෙයි. ඒගොල්ලෝ සල්ලි විඳන් කරලා එන්නේ. එතකොට ඒගොල්ලෝට කිසිම උවමනාවක් නැහැ ඒගොල්ලෝගේ මූණවල් හැමතැනම වීඩියෝ වල දකින්න. ඊට අමතරව ඒ දරුවෝ මගේ පන්ති වලට එන්නේ මම මැණික් ව්‍යාපාර ගැන දැනුම දීලා මගේ පිටරට ඉන්න බයස්ලාගේ හරහා ඒගොල්ලෝගේ ගල් විකුණලා දෙනවා. ඒක තමයි ප්‍රධානම මගේ දරුවෝ මගෙත් එක්ක සම්බන්ධ වෙන්න හේතුව. හරි. මම හිතනවා පළවෙනි ප්‍රශ්නයට උත්තරය ඔයගොල්ලෝට හම්බෙන්න ඇති. හරි. අපි යමු වෙන අද කතා කරන මාතෘකාවට. ඇයි මම අද මේ වීඩියෝ එකක් කරන්න හිතුනේ? මොකද දැන්ට මාස පුරදි මම දරුවෝ ගොඩාක් දෙනෙක්ට කිව්වා මැණික්ගල් තියෙන කට්ටියට විකුණ ගන්න බැරි ළමයිට මගේ හරහා මැණික්ගල් විකුණ ගන්න අවස්ථාවක් තියෙනවා කියලා. ගොඩක් දරුවෝ මැණික් මාකට් එකේ ගල් ගන්නවා. එතකොට බය කෙනෙක් හොයාගන්න විදියක් නැහැ. ඊන තමයි ඒගොල්ලෝ මම උදව්වක් වශයෙන් තමයි මේ දේ මම කරන්න ලෑස්තුනේ. ඊට පස්සේ ළමයි ගොඩාක් මට මැසේජ් කරා මැණික්ගල් දාලා මට එකම දෙයයි තේරුනේ කිසිම අවබෝධයකින් නෙමෙයි මැණික්ගල් අරන් තියෙන්නේ. මොකද ගල්වල පාට නැහැ. අපි මතක තියාගන්න මැණික්ගලේ ප්‍රධානම ගුණාංගයක් තමයි මැණික්ගලේ වර්ණය. වර්ණය ගැන අවබෝධයක් තිබෙන්නේ නැත්නම් ඕගොල්ලෝ මැණික්ගල කොච්චර දිලක් ගත්තත් ඒක විකුණ ගන්න බෑ. මොනා ඉගෙන ගත්තත්. ඕගොල්ලෝ පිටරට ගිහිල්ලා ඉගෙන ගත්තත් වර්ණය ගැන දැනුමක් නැත්නම් ඕගොල්ලෝට මැණික්ගල විකුණ ගන්න බෑ. දැන් අපේ පන්ති වල දරුවෝ දන්නවා ඒගොල්ලෝ හැම මැණික්ගලක්ම මාකට් එකේ ගිහිල්ලා මිල ගහන්න යන ගල විතරක් මට වීඩියෝ කරලා ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාලා මගෙන් අහනවා මේක වර්ණය කොහොමද කියලා. ඒක අනිවාර්යෙන් දෙයක් තමයි පන්තියේ හැම දරුවෙම මගේ සහභාගී වෙන දරුවෙම මාකට් එකට ගිහිල්ලා මැණික් ගලක් ගන්න යද්දි මේ කියන්නේ මැණික් ගල අපි ගොඩක් බලනවා මිල ගහලා ගන්න යන ගලේ වීඩියෝ එකක් දාන්න ඕනේ මට මැණික් ගල ගන්න ඉස්සලා. ඒක තමයි මම දරුවෝ වෙනුවෙන් කරන ලොකුම දේ. අනික් කාරණාව තමයි දරුවන්ට අවබෝධයක් නැති ලොකුම ප්‍රශ්න තමයි දෝෂපළදු. ඇයි එහෙම අපි කියන්නේ? මැණික් ගලක මූණ තුස්සට සමාන උසක් තියෙන්න ඕනේ. එතකොට ගලේ කිව්ලට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක රෆ් ගලක් ගන්නවා නම් රෆ් ගලේ හැඩය ගැන දැනුමක් තියෙන්න ඕනේ. රෆ් ගලේ අන්තර්ගත ලක්ෂණ ගැන දැනුමක් තියෙන්න ඕනේ. ගලේ වර්ණය ගැන දැනුමක් තියෙන්න ඕනේ. ගලේ වර්ණය මැදද තියෙන්නේ වටේද තියෙන කියලා දැනුමක් තියෙන්න ඕනේ. සින්තටික් ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒ කිසි දැනුමක් නැතුව තමයි මැණික් ගල් දරුවෝ අරන් තින්නේ. මොකද දරුවෝ මට එවලා තිනවා මැණික් ගල් 100ක් 200ක්. ඒ වලින් මට ගන්න බෑ 10%ක්වත් මගේ බයට දාන්න බෑ. මොකද හේතුව ඒ ගල් වර්ණය නැහැ. එකක් දෝෂපළදු තියෙනවා. ගොඩක් දරුවන්ගෙන් අහද්දි මේ ක්ලැරිටි එක මොකක්ද කියලා ඒගොල්ලෝ කියනවා අයි ක්ලීන් කියලා. අයි ක්ලීන් කියලා නෙමෙයි ඒක අපිට පේනවා හොඳටම ඉන්ක්ලූඩඩ් ගලක් කියලා. එතකොට දරුවෝ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ අයි ක්ලීන් කියන්නේ මොකක්ද? බ්ලූ ක්ලීන් කියන මට්ටමේ මොනවාද ගල් කියලා. කිසිම දැනුවක් නැතුව තමයි මැණික් ගල අරන් තින්නේ. ඒකින්ද අපි දැනගන්න ඕනේ අධ්‍යාපන විතරක් මදි. මේකට ප්‍රැක්ටිකල් දැනුමක් ඕනේ. අපිට ඔහේ කියගෙන යන්න පුළුවන් ගිරුවා වගේ. ඒ වුණාට මේක අධ්‍යාපනයේ දැනුමක් විතරක් අරගෙන ප්‍රැක්ටිකල් දැනුම නැතුනොත් මේක හැමදාම ඔයගොල්ලෝ අපහසුතාවයටපත් වෙනවා. මැණික් ගල් අරගෙන විකුණ ගන්න බැරි වෙනවා. ඒ හින්දා මේක මේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන හැමතැනම ඒ හින්දා දරුවෝනේ පරිස්සමෙන් වැඩ කරන්න හොඳට හිතන්න මොකද්ද අපි කරන්න ඕනේ ට්‍රෙන්ඩ් එකට යනවද හරි දේ කරනවද කියලා දැනුමක් ගන්න. පුළුවන් තරම් මට දැන් මාකට් එකට යන්න මාකට් එකේ තමයි අපි ඇත්තම ගුරුවරයා. ඒක මාකට් එකට ගියේ නැත්තම් අපිට වෙන්නේ පාඩු ලබන්න.